ඉතින් යාළුවනේ අද පොයත් එක්ක නිවාඩු හින්දා අද දවසේ හවස දාගත්තා ළමයිත් එක්ක පොඩ්ඩක් පාක් එකට ගිහිල්ලා පොඩ්ඩක් විනෝද වෙන්න. ඉතින් යාළුවනේ අපි දැන් පාක් යන්නයි හදන්නේ. එහෙනම් අපි යමු. ගිහිල්ලා පොඩ්ඩක් විනෝද ලැබමු. නේද? විනෝද ලැබමු නේද? ඈ? ආ. හයි ගෙන්. මේ ඔන්න එහෙනම් යාළුවනේ අපේ පුංචි සුරංගනාවිය දෙන්න ටැස් වෙලා ඉන්නේ. අපි යන්නයි හදන්නේ. ඉතින් යාළුවනේ අපි යනවා පොඩ්ඩක් වීඩියෝ එකක් දාන්න. ගිහිල්ලා බලමු ඉතින්. කොහොමද මේගොල්ලෝ විනෝද වෙන්නේ කියලා. එහෙනම් යාළුවනේ අපි එහෙනම් අපේ පවුලේ වාහනේ තියෙන්නේ. ඉතින් යාළුවනේ ලොකු වාහන නැහැ. බයික් එකක් තමයි තියෙන්නේ. බයික් එක යන්නේ. බයික් එක ඉස්සරහම හිටන්නේ. බයික් ඉස්සරහ හෙල්මට් එක මෙතන. දනා හෙල්මට් එක ගන්න. හෙල්මට් එක ගන්න. Ya, arangin. Arangin. Aku pakai gila. Lesson pada bunga, lesson pada bunga. Ya. Lesson board padin tamayan. Lesson board padin tamayan. Kulit tuh. Eh? Kulit tuh. Kau ada ane? Pakai. Pakai kada. Ya, enak ya. Helmet kona tatte. Helmet kona do. Helmet එක තෝන්. හෙල්මට් නැතුව යන්න බෑ. පොලිසියෙන් අල්ලනවා. ඔන්න යාළුවනේ මගේ ධනාමනික ඉස්සරහටම ගොඩ වුණා. හැබැයි ඉස්සරහට වෙලා යන්න නම් බෑ යාට වැඩි දුරක්. මොකද පොලිසියෙන් ඉන්න හින්දා මගෙන් බස්සන්න තමයි වෙන්නේ. හරි යාළුවනේ එහෙනම් අපි ගමන පටන් ගමු. යන්නේ. යාළුවනේ මගේ බයික් එක කැරිබර් එකක් වුණාට ඒකේ හැබැයි ක්‍රේල් එක සබ්දයක් තමයි එන්නේ. වැඩි හිතන්න එපා. ඉතින් යාළුවනේ මේක තමයි මම ජීවත් වෙන චූටි ගම. මහ ලොකු ගමක් නෙමෙයි. ඉතින් හැබැයි හරිම සුන්දරයි. යාළුවනේ තව ළමයි ඉන්නේ. ළමයි කරොත් සාමාන්‍ය අපාරට යන්න ප්‍රධාන පාරට යන්න කිලෝමීටර් 5ක් වගේ තියෙනවා. යාළුවනේ අපි මේ දැන් යන ප්ලේස් එක තමයි හුළුගල්ල වැව. ඒ කියන්නේ නිකවර්තිය ටවුන් එකට ආදියම නගරයට අදාළ. ඒක හුළුගල්ල වැව. ඉතින් හරි ලස්සන වැවක් මේක. ජනප්‍රවාදී කියන්නේ නම් මහසෙන් රජුගේ හදපු වැවක් කියලා තමයි කියන්නේ. අමාර කියපු කිලෝමීටර් 3 ආවා. දැන් ඉන්නේ අපි හුළුගල්ල ඉස්කෝලේ ගාව. ඉතින් නම් තමයි නිකවර්තියට සාමාන්‍ය කිලෝමීටර් 4ක් විතර වගේ තියෙනවා. නේ අපි මම යන්න කලින් ඔයාලට ඉස්කෝලේ පොඩ්ඩක් පෙන්නන්නම්. මම ගියපු ඉස්කෝලේ තමයි. දැන් අපි එතන තමයි ඉන්නේ. ඉතින් යාළුවනේ මේක තමයි මගේ ජීවිතේ භාගයක්ම ගෙවිච්චි මගේ ඉස්කෝලේ. යාළුවනේ අපි මහපාරට දාලා දැන් යනවා. දැන් ටවුන් එකට තුවම වගේ තමයි ඉන්නේ. ඉතින් යාළුවනේ අපි ටවුන් එකට ඇවිල්ලා ඉන්නේ. ටවුන් එක පැත්තෙන් නෙමෙයි ආවේ පොඩ්ඩක් ඊට මෙහා පැත්තෙන් පාරක් තියෙනවා. ඒකෙන් දාලා ආවේ. මොකද මේ බැංකුවට යන්න ඕන. පොඩ්ඩක් අතේ සල්ලිත් නැහැ. මේගොල්ලෝ යනකොට ඉතින් කඩජවුරුම තමයි. ඒ හින්දා බැංකුවට පොඩ්ඩක් ගිහලා එන්න. යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් රහස් සංඛ්‍යයක්වත් ගහන්න නැතුව කාඩ් එක දාපු ගමන් සල්ලි එන අපේ ටවුන් එකේ තියෙන බැංකුව. ඔන්න බලා ගන්න යාළුවනේ දැන් මම කාඩ් එක දානවා. අනිත් පැත්තෙන් සල්ලි එනවා. යාළුවනේ එහෙම තමයි අපේ ATM එක. යාළුවනේ අපි පාක් එක ගාවට ඇවිල්ලා ඉන්නේ. යාළුවනේ අපි පාක් එකට යන්න. ඔන්න එහෙනම් යාළුවනේ අපි ආවා ළමා උයනට. මේකේ නම තමයි මෛත්‍රී ළමා උයන. ඒ කියන්නේ මේක හැදුවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඉන්න කාලේ. ඒකයි මෛත්‍රී ළමා උයන කියන්නේ. ඉතින් යාළුවනේ ළමයි හරිම ආසාවෙන් විනෝද වෙනවා. ගොඩක්ම අපේ ළමයි දෙන්න ආස ලෙසන් බෝඩ්ඩු පදින්න තමයි. චූටි එක්කෙනා නම් ලෙසන් බෝඩ්ඩු විතරමයි පදින්නේ. අනිත් කිසි දෙයකට යන්නේ නැහැ. දනාන යනවා හැම එකටම යනවා. එයාට බෑ එක තැනක වෙලා ඉන්න. මේ හැම එකකටම යනවා. එකක විනාඩියක්වත් ඉන්නේ නැහැ. තව එකකට යනවා. එහෙම තමයි ඉතින් එයා පොඩ්ඩක් දාංගලේ වැඩි. ඉතින් හරි උනන්දුයි මේගොල්ලෝ.
මේ දැන් හැබැයි මට ගොඩාක් කල් කියන්නේ තාත්තේ මේ යමු කියලා පාක් එකට මට වැඩත් එක්ක එන්න බැරි වුණා. ඒ නිසා අද පොය දවසත් එක්ක හින්දා දිනයක් දාගෙන ආවේ. නැත්තම් කනේ ඇඟිලි ගහගෙන තමයි ඉන්න වෙන්නේ. ඇයි හැමදාම කියන තාත්තේ අයියා අයියන් කියලා මම්ම තමයි හැමදාම පස්ස ගහන්නේ. ඔය එන. ඉතින් පොඩ්ඩොන්ට හරිම සතුටුයි. එවන් ඊළඟ මේකේ ගොඩක් තියෙන මැනිකෝරම් එක තියෙනවා. එතකොට අර පඩි පෙළවල් නගින්න තියෙනවා. තව තියෙනවා ඔන්චිල්ලා. එතකොට ලෙස්සන බෝට්ටු අශ්‍යයෝ ගොඩක් අයිටම් තියෙනවා. සමහර අයිටම් නම් යාළුවනේ කැඩිලා. ඒ කියන්නේ පොඩි ළමයින්ට අමතරව ලොකු ළමයිනුත් ගොඩ වෙනවනේ. යාළුවනේ රෑ වුණා දැවුනවත් නෑ අපිට. ඉතින් යාළුවනේ අද ගෙදර ඉුවේ නෑ. වෙනසකටත් එක්ක එළියෙන් කමු කියලා කිව්වා. යාළුවනේ අලුතෙන් අපි මේ ටවුන් එකේ හොටෙල් එකක් දැම්මා. එතනින් කෑමක් අරන් ගෙදර ගිහිල්ලා කමු කියලා තමයි තීරණය වුණේ. එහෙනම් යාළුවනේ මෙතනින් vlog එක ඉවර කරනවා. ඉතින් යාළුවනේ වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක්ම ස්තුතියි.